අද දිනේදී අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ අවසාන කොටස. ඒ කියන්නේ සති සහ සමාධි. සති කියන එක තමයි අපි මේ දේශනයේ මාලාවෙම, ඒ කියන්නේ සතිපට්ඨානය මුල් කරගෙන දේශන මාලාවෙම කරේ. ඒතර මෙතනත් සති කියන වචනය අපි පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මෙහිදී විශේෂයෙන්ම අපි සාකච්ඡා කරන්න ඕන මෙතන සති කියන සතිපට්ඨාන සූත්‍රයේ ඇතුළේ තියෙන සති කියන එක ඇතුළෙත් ඒ වගේම මේ අනිත් තැන්වලත් ඒ කියන්නේ අනිත් ධම්මචක්කපවත්තන සූත්‍රය ඇතුළේ අනිත් සූත්‍රවල සතර සතිපට්ඨානය වැඩිම තමයි සති කියලා තියෙන්නේ. ඉතින් සතිය කියන එක සති සම්බුද්ධංගෝ කෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතා බහුලීගත. ඒ කියන්නේ බුදුදහමේ වර්ධනය කළ යුතු නැත්නම් අභ්‍යාස කළ යුතු කරුණු දෙකක් තියෙනවා. අභ්‍යාස දෙකක්. මොකක්ද අභ්‍යාස දෙක? කියන්න පුළුවන්ද? සතිය. ඉතින් මට මෙහි ආවා මගේ යාළුවෙක් එංගලන්තේ ඉඳලා සුද්දෙක්. ඉතින් එයා ඇවිල්ලා ඇහුවා මගේ ලංකා බෞද්ධ රටක් දැඩි තැන පිළිබ තියෙනවා. අපි සතුටුයි මට. කොහොම ඉඳලා මගෙන් ඇහුවා ලංකාවේ කී දෙනෙක් මයින්ඩ්ෆුල්නස් කියලා ඒගොල්ලෝ කියන්නේ ඉංග්‍රීසියෙන් සතිපට්ඨාන කියන්නේ මයින්ඩ්ෆුල්නස් නේ. කී දෙනෙක් මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් කරනවද කියලා. ඉතින් මම මොකද කියන්නේ? ලංකාවේ මෙච්චර බෞද්ධ රටක් වෙලා ලංකාවේ සතිය අභ්‍යාස කරන්නේ නැහැ. ඉතින් අභ්‍යාස කරන්නේ නැත්තම් බුද්ධ ආගම තේරෙන්නේ නැහැ. අපේ ස්වාමින් වහන්සේලාගෙන් 99%ක් මේක කරන්නේ නැහැ. ගිහියන් වෙනුත් 99%ක් කරන්නේ නැහැ. ඉතින් ඇයි අපි මම දන්නවා එක හාමුදුරු කෙනෙක් දෙන්නේ මේකට ලොකු උත්සාහයක් දරනවා. ඒත් 100ට එකට අවිලා නැහැ අපි. 100ට එක කියන්නේ ජනගහනෙන් අඩු ගානේ ලක්ෂ එකමාරක් විතර ඉන්න එපායි. ඉතින් එතෙට්ටවත් අපි ඇවිල්ලා නැහැ තාම. අපේ ප්‍රධාන ප්‍රයත්නය තමයි සතිය කියන එක අභ්‍යාස කළ යුතු දෙයක්. මම මුලින් ඉඳලා කිව්වා ඔයගොල්ලන්ට මේක හරි සරල දෙයක් කියලා. ඒකට ඕනවට වැඩිය පඩත්තල පණ්ඩිතමානී කරන්න එපා. මේ සතිපට්ඨාන සූත්‍රයේ සතිය කියන එක හරි පැහැදිලි කිරීම තියෙන හරි සරලව. ඒ කියන්නේ අපේ ඉස්සෙල්ලා එක වාඩි වෙලා කරන එක භාවනාවයි සතිය තියෙත් එක. ඒක තමයි මේ ආනාපාන සතිය. නැත්නම් අපේ හුස්ම ගැනීම හා පිට කිරීම ගැන. ඉතින් ඒකට අපි ටිකක් වාඩි වෙලා කරන්න ඕන එකක් උජුං කායම් පනිදාය පරිමුඛං සති උපට්ඨපෙත්වා. ඒතොර නිශ්ශබ්ද තැනකට රුක්ක මූලගතෝ ආරඤ්‍යගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිකන් කලබල නැති තැනකට ගිහිල්ලා විවේකී වේදගෙන කරන්න ඕන දෙයක්. අපේම කුස්මෙහි රිද්මය අපිම භාවනාවක් බවට පත් කරගනී. ඉතින් ඒ අභ්‍යාසය ඔබ කරන්න අමාරු නෑ. හරි ඒක අමාරුයි කියමු. ඒක කරන්නේ නෑ කියමු. ඊළඟ ඒවා ලේසි. කෑම කනකොට අවධානයෙන් කෑම කන්න. අපි මේ දැන් කතා කරන්නේ අය කියන්න ඕනේ නෑනේ. ඒතර ඔබ කරන හැම ක්‍රියාවක්ම කරන්න පුළුවන්. හැබැයි හැම ක්‍රියාවක්ම කරන්න බැරි නිසා අඩු ගන්නේ 5ක් තෝරගන්න. වැසිකිලි යන එක, නිදා ගන්න එක, වතුර නාන එක, සෙරෙප්පු ගලවන එක, රෙදි මදින එක, ඔය වගේ 5ක් තෝරගෙන ඒ 5 කරනකොට වෙනත් සිතුවිලි වලට එන්න නොදී ඉන්න. අපි සතිය වර්ධනය කරොත්, සතිය දියුණු කරොත් අපේ ලොකු පිළිවෙලක් වෙනවා. ගත්ත දේ ගත්ත තැන තියන්න පුරුදු වෙනවා. අර 5x ක්‍රමය කියන ඒවා නිකම්ම අපට එනවා. අමුතුවෙන් ජපානයෙන් ගේන්න ඕනේ නැහැ. හොඳ කළමනාකරණයක් ඇති. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්නපු මූලික අරමුණ ඔබ කවුද? මම මොන වගේ මිනිහෙක්ද කියන එක මටම පේන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ කළේ උඹ විසින්ම නිරීක්ෂණය කරපන් කියන්නේ. උඹ තුලම තමයි බුදුහාමුදුරුවෝ ඉන්නේ. උඹ තුලම තමයි ධර්මයේ තියෙන්නේ. උඹ තුලම තමයි නිවන තියෙන්නේ. ඒ නිසා අපි මෙතෙක් කතා කරපු සතිපට්ඨාන දේශනවල වහන්න ඒක පුරුදු වෙන්න. අපි ඊළඟ එකට යමු සමාධිය ගැන. සමාධියට අපට එළබෙන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. එකක් තමයි මේ අපි දැන් කතා කරපු ආනාපාන සතිය. මමත් වෙන භාවනා කරලා නැහැ. ඉදිරියට මම උත්සාහ කරනවා වෙනත් විදිහේ දේවල් පාවිච්චි කරන්න. අපේ හාමුදුරුවරුන්ට ලංකාවේ තායිලන්තේ බුරුමේ තරම්වත් සමාධිය වැඩෙන්නේ නැත්තේ ඒක වෙනස් විකෘතියක් කරලා පිස්සුවක් කරගෙන තියෙන නිසා. ආරණ්‍ය වල හරිම අඩුයි සමාධිය දියුණු වෙච්ච අය හොයාගන්න. තායිලන්තේ ගියොත් එහෙම නෑ ආරණ්‍ය ගිහ හාමුදුරු ගොඩ දෙනකොට මේක අහුවෙලා තියෙනවා. ඉතින් මේ සරල සමාධියවත් අඩු ගානේ ඒ කියන්නේ ලොකු ඒ කියන්නේ විදර්ශනා වරෝමය ලොකුට පටලව ගන්න නැතුව අනිච්ච දුක්ඛ අනාත්ම කතා දාර්ශනික කතා පැත්තකින් දෙලා හිත එක්තෙන් කර ගැනීම කියන්නේ. අපි කියනවා සමත භාවනාව.
සමතය වැඩුවොත් විමර්ශනා වඩන්න ලේසි වෙනවා. එනිසා ඉස්සෙල්ලා මේ සිත සමාධිගත කිරීමෙන් ලැබෙන මිරකල් එක නැත්තං ඒකේ ප්‍රාතිහාරය අපිට ඕන මොද මේ වගේ සමාජයක් වෙනස් කරත්ති ආධ්‍යාත්මිකව ඇතුළට ගීපු මිනිස්සු ටිකක් ඕන අරටුවත් තියෙන හරයක් තියෙන ගැඹුරත් තියෙන මිනිස්සු ටිකක් ඕන සමහරයගෙන භාවනා වැඩන්නෑ බුදු හාමුදුරු භාවනා කරන්න කිවෙන ඕ බුදු හාමුදුරුවෝ සමාධී වඩන එක අත්‍යවශ්‍යම දෙයක් කිවෙන හැබැයි ගොඩත් බෞද්ධ දර්ශනය ඇතුළේ බෞද්ධ ශ්‍රාවකය අතර භාවනාව තිබුණ. ඔද ඒ ආධ්‍යාත්මික නැඹුරුවත් එක්ක ධර්මය දකින්න පුළුව සමහරකින්ගුට භාවනා නැතුවත් ධර්මය දකින්න පුළුව එක වෙනම කතා. නමුත් භික්‍ෂුත වහන්සලා ඒ කාලේ වැඩි පිරිසක් භාවනාවට යොමුණයි ගැන ඒ කාලෙ සමකාලීන පොත්පත්වල වෙනත් ස්ටාකා ශ්‍රාවකයවුන්ගේ ගැන්වීම ඇතුළේ බුද්ධ ශ්‍රාවකයෝ සමාධියෙන් උන්ට ගියා තියෙන එක නිතරම කියවෙන. ඇති නිසා සමාධිය කියන එක අපේ එනර්ජිය එක අපේ ශක්තිය එලියට ගන්න හුඟක් වැදගත්තනවා. ඒවගේම සමාධී වඩනකොට මූුණ පැහැපත් වෙනවා. අපි ලස්සන වෙනවා. උවා නිරෝගී වෙන මොකොද අපි සමාධිය වැඩුව කියන්නේ දැන් අපි ලෝක ඔක්කොම කරන්නේ සතුටු වෙනනෙ දැන් ලංකාවන්න කෝටි පතියෝ රදලයෝ හිටිය දැන්ව රදලයෝ සල්ලි හම්බ කරලා මහා වලව හෙදු අඩුගනි පරම්පරා තුනක් කියන්න කලින් අතු ගෑවිල මේනුනි පරම්පරා වලව්වත් නෑ වලව්වේ නමත් නෑ හොල්මං ගුහ බෝට පත්වෙ නොනේ ඒවගේ මැරිච්ච මිනිසු ඒවට පෙරේතකම මෙරල ඒගෙදර කාටව ජීවත්වෙන්නත් බැරියනුනේ ලංකායේ වලව් ඉජව් වෙලා තමයි අවතාන වෙලති ඒක ඔබ පිළිගන්න ඇති. ඉතින් ඔය හාමු මහත්තුරුන්ගේ ජීවිතය එගොල්ලගේ දේවල් අරගෙන බෙලුවට පස්සේ ගුලට හොඳට තේරෙනවා මේ මං කියන ඇත්තේ නිසා බුඩ ගහගෙන ධනය රැස් කරගෙන හිටියට කිසි වැඩක්නි. දැම් මෙතන අපි කතා කරන්නේ සමාධිය ගැන. සමාධිය පුරුදු කරගන්න මම දන්න එක මාර්ගයා භාවනා ක්‍රම ගොඩාත් තියෙනවා සමාධියට යන්න පුළුවන් ප්‍රධාන මාර්ගයක් හැටියට මම ප්‍රක්ටිස් කරන්නේ නැත්තම් මම අභ්‍යාස කරන්නේ ආනාපාන සති භාවනා. ඉන්දියාව ඇතුළේ ආනාපාන සති භාවන නැත හුස්ම ගැන කරන භාවනා ගොඩාත් තියෙනවා. උදාහරණයක් අපේ බෞද්ධ කියනන් හැමතැනම තියන්නේ මේ නාහෙට යොමු කරලා මේ හුස්මයනට පපුස් පහත්වෙනවා උදරේ පිම්මෙනව හැකිලෙනවා ඒ ගමන් මග විතරක් අවධානට අරගෙන ඒක රිද්මයට ගිහිල්ලා ඒ රිද්මය ඇතුළේ ඉන්නකොට අකුස්සල සිතුවිලි නැති වෙලා හිත ඒක ආග්‍රවන. ඇතරු සතිපට්ටාන තියෙනෙ කොහොමද කියලා අපි බැලුවොත් සතිපට්ටාන සූත්‍රයේ ඇතරම සමාධිය තියෙන්නේ විවිච්චේව කාමයෙහි විවිච්ච අකුසලේහි දම්මෙහි. සවිතත්තන් සවිචාරම් පීතුසුකම් පටමජ්ජානං උපසම්පජ්ජ විහරති. දැම් මේ සමාධී හතරක් අපේ සතිපට්ටාන සූත්‍රයේ තියෙනවා. සමාධී අටක් ගැන ත්‍රපුටක තැන්තැන්වල සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි ඒ කාලේ බුදු හාමුදුරුව කරපු විප්ලවේ තමයි සමාධයේ කෙලවරට ගියයි කියලා සත්‍යය දකින්නේ නැහැකිය. ඒ කියන්නේ සමතයක් වැඩුණ පමණින් ප්‍රඥාව වර්ධනය වෙන්නේ නැහැකිය දෙක. එක වැදගත් දෙයක් නේ ද අපි ඔඩුවට ගන්නවා. ඒ කියන්නේ ලොකු භාවනාකාරයෙක් කියලා ලොකු ප්‍රාතිහාරය පාන්න පුළුවන් වුණත් අහසෙන් යන්න පුළුවන් වුණත් මමත්වය බිඳෙන්නේ නෑජේ එකත බුදු හාමුදුරුවන්ගේ මට දැනිච්ච වැදිච්ච විශේෂම තැන ඒක ඇන ඒ කාලේ භාවනා කරකු මහා මුනිවරුන්ගේ බුදුරජාණන් වහන්සේ වෙන්නුනේ බුදු හාමුදුරුවන්ගේ අපිකන්න මාක්ස්වාදය අනන්‍යවනේ මෙතනින් කිය ඒ වගේ එකල හිටපු ජෛනයන්ගේ එකල හිටපු රිෂිපුනිවරුන්ගේ මහා යෝග භාවනා ගුරුවරුන්ගේ බුදු හාමුදුරුව බෙංවෙච්ච ප්‍රධාන තැන තමයි සමාධි අට හතරට කඩනෙක්. අන්න බුදු හාමුදුරුවන්ගේ තැ. සමාධී අටක් තියෙනවා අට හතරට කඩනවා. හතර තුළ තමයි අපි පවතින්නේ. ඇයි පුතු හාමුදුරුව හතරට ගත්තේ තැන් පලවෙනි සමාධී තියෙන්නේ අපිට සමාධිය වැඩුනා කියල කියන්නේ විවිච්චේව කාමීහි. එක මේ ලෝකයක්ත් එක ගැටගැහිච්ච කාම සිතුවලි එන්නේ නෑ. අකුසලේ හිදම මේ අපුසල සිතුවිලි එඩෙත් නෑ. මේ සවිතක්කන් සවිචාරන් කියන්නේ අපි හැමතිස්සම ඉන්නවා මනෝහතනයක සිතුවෙනවා අපිම අපි ප්‍රශ්න කරමින් එන්නේ. හැමතිස්සෙම මනස කතාකුන්ව නිතනේ ඒකට කෙනව විතක්ක විචාරය. නිතරම කතා කරද්දි අපේ තියෙනවා තර්කාන්විත බව.
විවසීම ඒක හරිද වැරද්ද අතෙන්ට යනවද මෙතෙන්ට යනවද මේක කරනවද මේක කරනවද අර කරුත් හරිද අර හම්බුනොත් හරිද මේක හරිද ඔහොම විතරම කල්පනාවක් තියෙනවා ලස්සනයි කැතයි ගඳයි සුවඳයි ඕවා එක එක ඉතින් ජර්මන එක එක ලෙවල් අපි තර්ක කරමින් කල්පනා කරමින් ඉන්නේ දරුවෝ ගැන වෙන්න පුළුවන් ලෝකෙ ගැන වෙන්න පුළුවන් විවාහ ලියන එක ගැන වෙන්න පුළුවන් ඕන දේවල් එක එක જાතිය දැන් මෙතන මේ සිතුවිලි සවිතක්කන් සවිචාරා ප්‍රථම ධානයේදී මේ මනෝකතනය තියෙනවා තවම නැති වෙලා නැහැ. හැබැයි ටිකක් කලබල ගතිය අඩුයි. විවේකජම් පීති සුඛං. විවේකයක් තියෙනවා. අර හිත එක්තරා දුරකට සමීප සම්පත් වෙච්ච නිසා අර ව්‍යාකූලත්වය අඩු වෙච්ච නිසා ප්‍රීතියත් සුඛයත් පවතිනවා. ප්‍රීතියත් පවතිනවා. දැන් අපි යමු දෙවනි ධානයට. දෙවනි ධානයට යනකොට විතක්ක විචාරාණං ූපසමා. සවිතක්කන් සවිචාරන් නෙමෙයි. විතක්ක විචාරාණං ූපසමා. ඒක සෑහෙන නැතිම වෙලා නෙමෙයි. සංසිඳිලා. අර හිත තමියෙන් කතා කරන එක නැවතිලා ආනාපාන සතියට ගැඹුරට ගිහිල්ලා. ඒ ආනාපාන සතිය තුල තමයි පවතින්නේ. දැන් දෙවෙනි ධානයේ තුල තියෙන්නේ විතක්ක විචාරාණං ූපසමා. තුන්වෙනි ධානයට එනවා අපි. අවිතක්කං අවිචාරා. විතක්ක විචාර නැහැ. සමාධිදන් සමාධිය තියෙනවා. පීති සුඛං තතියඥානං උපසම්පජ්ජ විහෙරති. ඒ වගේම චේතසෝ හරි ලස්සනයි වචනේ. චේතසෝ ඒකෝදි භාව. චේතසෝ ඒකෝදි භාව. බල කොච්චර ලස්සනද කියලා. සිත මෙහෙම දැන් අර දෙවෙනි ධානයේත් පොඩ්ඩක් එහා විතක්ක ਵਿਚාර ලාවට තියෙනවා. මෙතන විතක් අවිතක්කං අවිචාරං චේතසෝ ඒකෝදි භාවං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. ප්‍රීතිය කියන්නේ ඇත්ත වශයෙන්ම සමාධි භාවනාවට අපි තුන්වෙනි ධානයට එනකොට අපිට මේ දරා ගන්න බැරි සතුටක් එනවා. හරි ආස හිතෙනවා ඒක. මාර සතුව. එක පැත්තකින් කියත්තා මෙන්න මෙහෙම කියන බලා. උණ හැගිලා දවස් ගාණක් ඉඳලා අපි උමෝතුර නාන්න නැතුව ඉඳලා. නැත්නම් පැපෝල් හැදලා ඉඳලා නානෝ. හොඳට වැසිකිලි ගිහිලා වතුර නාලා ඉන්න ඒ විනාඩිය දෙක අපිට හරි සතුටින් නේද? අන්න ඒ වගේ නිකන් පුදුමාකාර කායික සැහැල්ලුවක් දැනෙනවා. ඒ කායික සැහැල්ලුව තුල ප්‍රීතිය ඒ කියන්නේ ඒ ඇති වෙන විතක්ක ਵਿਚාර නැති වෙච්ච ගම මනෝකතන නැති වෙච්ච ගම දරා ගන්න බැරි ඉපිලීම. ඒ කියන්නේ ප්‍රීතිය කියන එක හරි උත්කර්ෂවත්. දැන් අපි කියන්නේ දැන් අපි ප්‍රීතිය දන්නනේ ලංකා කණ්ඩායමට ලකුණු 6ක් අන්තිම බෝලට ගැහුවොත් දිනුන නැත්තම් පරදින. 4ක් ගැහුව පරාදයි 5ක් ගන්න බෑනේ. යම් කිසි ක්‍රීඩකයෙක් 6 ගහනවා. එතකොට අපිට ඒ ග්‍රවුන්ඩ් එකේ හිටියනම් ඒ වෙලාවේ මාර දරා ගන්න බැරි සතුටක් එයි. ඕගොල්ලෝ ඔය ටික දැකලා ඇති ඕන් ගණන් ලෝකේ වෙනත් රටවල ක්‍රීඩකයෝ ක්‍රීඩා කරද්දී අපේ ඇයට එහෙම වෙච්ච අවස්ථා ජයග්‍රහණ ඇති. අන් ප්‍රීතිය කොයිකෙත් එකයි. හැබැයි මේ සමාධිය තුලින් උපදින ප්‍රීතිය අසීමාන්තික අර ක්‍රීඩාවෙන් එන తాවකාලික විනාඩිය දෙක තුනක එකක් නෙවෙයි. ඒක දවස පුරාම පවතින ප්‍රීතිය. සමාධියෙන් නැගිට්ටත් ඒ තනියෙන් hina වෙන එක ඇතුලෙන් ඒ කියන්නේ පිස්සෙක් නෙවෙයි. ඇතුලෙන් මහා සතුටකින් ඉන්න පුළුවන්. ඉතින් ඒක ඔබට අත්දකින්න පුළුවන් දෙයක්. ඉතින් ඔය බෞද්ධවාදය ගැන කතා කරන අය මේක කරලා බලන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඒකනේ නේද? ඒහි පස්සේ ඇවිල්ලා බලන්න. එන්න මේක කරලා බලන්න. තියෙනවද නැද්ද ප්‍රීතිය? ඔව් තියෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේක මම දැකපු ප්‍රීතිය මගේ භාවනාවේ ප්‍රීතිය මට ඔයාට පෙන්වන්න බෑ. ඒ විද්‍යාවෙන් මම දැකපු අරයට පෙන්වන්න පුළුවන් ඉන්නවනේ. මේක එහෙම පෙන්වන්න බෑ. හැබැයි ඔයාටත් මේ වැඩේ කළා මෙතනම ඔයාට තනියෙන් අත්දිනින්න පුළුවන්. අන්න ඒකයි විතර විද්‍යාවක් තියෙන හැබැයි බටහිර විද්‍යාවේ එකම නෙවෙයි. වෙනස් එකක් තියෙන්නේ. එතකොට ඒක අත්දකින්න පුළුවන්. හතරවෙනි ධ්‍යානත් අපි දැන් එනවා. හතරවෙනි ධ්‍යානෙදී ඒක ඊටම වැදගත් සුකස්සච පහනා දුක්ඛස්සච පහනා. සැපයක් නැහැ අතන සුකම් පටිසංවේදී. හරි සුඛය කියන එක හරිම ස්මූත්. නිකන් ගඟක ළඟ ඉන්නවා හරි රස්න වෙලාවක ඒ ගියපු ගමන් පට එනවා චීතල සහිත යම්කිසි දෙයක්.
ඒක අපට හරියට දැනෙනවා. හරි සියුම් හරි සරීස් සියුම් උදෑසන ඉරු එළිය. දී 7:00මාරට හොඳට අහස නිල් පාට වෙලා අහස දිහා බලනකොට හිරු එළිය ඇඟට එනකොට හරි සනීපයි. අපේ මිනිසුන්ට ඕවා විඳගන්නත් බෑ නේද? ඒ වගේ සනීප නෙවෙයි දැනෙන්නේ අපේ මිනිසුන්ට දැනෙන්නේ ගොරහැඩි සනීප. ලිංගිකත්වය ක්ලබ් එකකට ගිහිල්ලා තද රළු මියුසික් එකක් දාලා ඌව සතුට කරගත්ත මිනිසුනේ ඉන්නේ. ඉතින් මෙතනත් මේ සතුට වෙන ආකල් එකක් කියන්න පුළුවන් වුණා. මේක වෙනමම එකක්. වෙනත් ලෝකයක්. මේක තුළ ජීවත් වෙන්න පුළුවන්. සුඛස්සජ පහනා දුක්ඛසජ පහනා අදුක්ඛං අසුඛා. ප්‍රීතියක් නැහැ. අදුක්ඛං අසුඛා. සියුම් සුඛයක් තියෙනවා ඒක හරියම සියුම් ලාසියුම්. භාවනා පරිපූර්ණිය. භාවනාව ස්ථාවර භාවයට පත්වල සමාධිය හරි ස්ටේබල් හරි ස්ථාවර. උන්නතන ප්‍රීතියක් නැහැ සුඛෙන් ඉන්න වෙලාවක් අදුක්ඛම අසුඛ සැපකුත් නැහැ දුකකුත් නැහැ. ගැඹුරු නිහඬතාවය තුළ ගිලී පවතින මොහොතකින් ඔබ මේක අත්දකින්න. මම සතිපට්ඨාන දේශනා කරන්නේ මම රහත් වෙලා නැහැ. බොරුවට මම බොරු කියන්නේ නැහැ. මම ඔබට කියන්නේ මේ සමාධිය ඔබට අත්දකින්න පුළුවන්. මම අත්දකපු නිසායි ඔබට මේක කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මම අර මුලින් කිව්වා වගේ අෂ්ටම සමාධිය තුළ බ්‍රහ්ම ලෝක වලට යන්න පුළුවන්, දිව්‍ය ලෝක වලට යන්න පුළුවන්, ගින්දර වතුර කරන්න පුළුවන්. එවැනි ධානවලට යෑම විමුක්තිය සඳහා අදාළ නොවන බව බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා. ඉතින් අපි සමාධිය කරා ගමන් කරමු. ඒ සමාධිය කරා යන්න මම පොඩි ෆෝමැට් එකක් හදලා තිනවා මම ඒකත් කියලා අවසන් කරන්න. සරල ව්‍යායාම. සරල ව්‍යායාම. සජ්ජායනා. සජ්ජායනා කරන්න පුළුවන් මියුසික් එකක් බටනලාවක් ඕගන් එක පාවිච්චි කරලා ලස්සනට ඒ මියුසික් කණ්ඩයක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඔබට සජ්ජායනා කරන්න පුළුවන්. මන්ත්‍ර විදියට කියන එක හරි වැදගත්. මං කලින් අපි මේක සජ්ජායනා කියන එක යටතේ අපේ බෝධි ටීවී එකේ කතා කරලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේනේ කොයි වගේද? සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ ඔය විදියට අපි පැය භාගයක් පැයක් කිව්වොත් කියලා බලන්න සමාධියට වැඩෙන්න හරි ලේසි. ඊළඟට YouTube එකේ තියෙන ප්‍රාණයාම නාස් දෙක වහනවා එකක් අරිනවා 1 2 3 4 කියලා හතරක් ගන්නවා වහනවා 16ක් පියා ගන්නවා දාලා දෙකක් යවන්න 8ක් යව 4ක් ගත්තා 16ක් තියාගත්තා 8ක් 4ක් එළියට දැම්ම 8ක් එළියට දැම්ම 16ක් ඇතුලේ 8ක් එළියේ 4ක් ගන්න. ඔය ප්‍රාණයාම ඔක සමහර අය 2 4 8 කියලාත් කරනවා. කොයි කරක් කමන්නේ YouTube එකේ ප්‍රාණයාම බලන්න. ඒකේ ලෙසන්ස් තියෙනවා. ඔය තුල කරාට පස්සේ අපි සමාධියට වාඩි වුණාම ඉබේම අපට ඉක්මනින් සමාධිය වැඩේ. ඉතින් අපි ඉස්සරහට සංගීතය හා භාවනාව ගැන අපි සාකච්ඡා කරමු. හැම දිනකටම සුබ දවසක් සෙත් වේවා.